ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් විදිහට වගාවක් සම්බන්ධයෙන් මේ වගාවට ඔයාලට සල්ලි දාන්න පුළුවන්. ඒක රිටර්න් එක 40%යි. එහෙම කියලා කියනවා. එතකොට මට මෙතන උත්සාහ කරන්න ඕනේ ඇයි මේකට මිනිස්සු පැටලෙන්නේ කියලා. එතකොට සමහර වෙලාවට දැන් ඉස්සල්ලාම කෙනෙක් රුපියල් ලක්ෂයක් විතර පළවෙනි මාසේ අපි ඉන්වෙස්ට් කරමු. දැන් මෙයා කියනවනේ මේ 40%ක රිටර්න් එකක් හම්බ වෙනවා කියලා. ඉස්සල්ලාම මාසේ 40%ක ගන්න නියමිත වෙලාවට account එකට සල්ලි ටිකක් එනවා. මාරේට සැටිස්. දැන් මට දැරි 40%ක් එනවා කියද්දි. එතකොට මට ලොකු විශ්වාසයක් හැදුනා දැන්. ඊට පස්සේ දෙවෙනි මාසෙත් ඔන්න දැම්මා. ඒකෙත් හැදුනා 40%ක්. මම බලනවා ෂෝක්නේ දැන් මට සල්ලි හම්බ වෙනවා. ඔන්න මම දැන් රුපියල් ලක්ෂයක් දැම්මා. මෙන්න මට දැන් සල්ලි එනවා. එතකොට මම බලනවා මේක දිගට මෙහෙනම් කරන් ගිය හොඳයි කියලා මගේ ගාව තියෙන සල්ලි ඔක්කොම ටික ගිහිල්ලා අරකට දානවා. එතකොට ඒ විදිහට සල්ලි ඉන්වෙස්ට් කරනවා. හැබැයි 40%ක් රිටර්න් එකක් කොහොමද එන්නේ? ඒ දේවල් බලන්න. දැන් අපි ඔච්චර ෂෙයා මාකට් ඉන්වෙස්ට් කරන කම්පැනි ගැනත් අපි කියනවා ඒ කම්පැනි රිපෝට් එක බලන්න, ඇනුවල් රිපෝට් එක බලන්න. ඇනුවල් රිපෝට් එකේ ඇසට් වැලියු එකක්. ඒ දේවල් නැත්තම් ඔයා පරිස්සමෙන් ඉන්වෙස්ට් කරන්න. මොකද්ද මේ කම්පැනි ගැන හොඳ අවබෝධයක් ගන්න.